2023 ඇමරිකාවේ එක්තරා ස්ථානයක ෆෙඩරල් නියෝජිතයෝ දෙන්නෙක් සාමාන්‍ය පාමුර සංචාරයේ යෙදෙන අතරවාරයේදී අහසේ හරි අමුතු දර්ශනයක් දකිනවා. ප්‍රමාණයෙන් වොලිබෝලයක් වගේ තැඹිලි පාට ගෝලාකාර වස්තුවක් වේගයෙන් අහස හරහා ගමන් කරනවා. ටික වෙලාවක් ගමන් කරපු මේ වස්තුව එකපාරම අතුරුදහන් වෙලා යනවා. ඊට පහුවෙනිදා මුර සංචාරයේ ගියපු පිරිසත් සුපුරුදු දර්ශනය ඒ විදිහටම දකිනවා. දවස් 3ක් ඇතුළත හොඳින් පුහුණුව ලබපු ෆෙඩරල් නිලධාරීන් 6 දෙනෙක් මේ අත්දැකීමට මුහුණ දෙනවා. මම කලින් කියපු තැඹිලි පාට ගෝලාකාර වස්තුවෙන් පොඩි රතු පාට එලි 4-5ක් විතර එළියට එනවා. තවත් පිරිසක් දකිනවා. හරියට මව් යානයකින් කුඩා යානා එළියට එනවා වගේ. වතාවක් දෙවතාවක් නෙමෙයි, මේ සිද්ධිය නොනවත්වා 5 වතාවක් සිද්ධ වෙනවා. හරියටම මේ සිද්ධියෙන් අවුරුදු 2කට පස්සේ ඇමරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද්භූත ආලෝක දැකපු ස්ථානයට ගමන් කරනවා. මේ යන අතරවාරයේදී මෙයාලගේ හෙලිකොප්ටරය ඒ හා සමානවම තවත් গুপ্ত ආලෝකයක් දකිනවා. ඒත් පුදුමයට කාරණය කියන්නේ මේ গুপ্ত ආලෝකයේ වේගය සැතපුම් 20ක් ඈතට ගමන් කරනවා. ඒ වෙලාවේ හෙලිකොප්ටරයට මේ ආලෝකය ලුහු බැඳ යන්න තරම් වේගයක් තිබුණේ නැහැ. මේ වගේ අහසේ දකින අද්භූත වස්තුන් වලට අපි කියන්නේ UFO කියලා. Unidentified Flying Object. එහෙමත් නැත්නම් හඳුනා නොගත් පියාඹන වස්තුන්. මෙහෙම කියද්දිම අපේ ඔළුවට එන්නේ පියාඹන පීරිසි විතරක්ම නෙමෙයි, පිටසක්වල ජීවියනුත් අපේ ඔළුවට එනවා. මේ සිද්ධීන් වාර්තා වෙලා තියෙන්නේ ඇමරිකාවේ විතරක් නෙමෙයි. 1947 නිව් මෙක්සිකෝ, 1948 ජර්මනියේ, 1952 සෝවියට් දේශයේ, 2023 ඉරාකේ, 2024 සිරියාවේ සහ ජපානයේ. පහුගිය අවුරුදු 79ක් පුරාවටම විවිධාකාර ස්ථාන දහස් ගණනකින් මේ වගේ සිදුවීම් වාර්තා වුණා. මේ හැම සිද්ධියක්ම හැම සිදුවීමක්ම සියුම් වර්ධනය කරගෙන යද්දී කිසියම් වූ රටාවක් නිරීක්ෂණය වෙනවා. මොකද්ද මේ රටාව? ඒ ගැන දැනගන්න නම් ඔයාට ටිකක් ඉන්න වෙනවා. දෙදස් 26 මැයි මාසේ 8 වෙනිදා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව UFO ෆයිල්ස් එළියට දානවා. මේ ෆයිල් කැසිෆයිඩ් සහ සීක්‍රට් විදිහට වර්ග කරලා තිබුණා. UFO වීඩියෝ 28ක් සහ ඡායාරූප 14ක් අඩංගු වෙලා තිබුණු සම්පූර්ණ ලිපිගොනු නැත්තම් ෆයිල් 162ක් මහ ජනතාවට ඉදිරිපත් කරනවා. මෙතන තියෙන කම්බන සහගතම දේ නැත්තම් විශේෂිතම දේ තමයි චන්ද්‍රයා මත දුටු මේ ආලෝකය සහ පැයට සැතපුම් 80ක වේගයෙන් ගමන් කරන අද්භූත වස්තුවක් අංශක 90ක U-turn එකක් ගන්න එක. මේ වගේ සිද්ධීන් 400කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ෆයිල් වල තියෙනවා. මේවා අහඹු සිදුවීම්ද නැත්තම් පිටසක්වල ජීවීන් මැදිහත් වෙලා කරපු දේවල්ද? 2023 දී ඇමරිකානු නාවික හමුදාව ග්‍රීසිය ආසන්න මුහුදේදී හරි පුදුමාකාර දර්ශනයක් දකිනවා. පැයට සැතපම 80ක වේගයෙන් යන වස්තුවක් අංශක 90ක ටර්න් එකක් ගන්න නැත්නම් හැරවීමක් ගන්න. ඔයා දන්නවා භෞතික විද්‍යාවේ තියෙන නියමයන් අනුව කිසිම යන්ත්‍රයකට ගුවන් යානයකට ඒ වගේ ටර්න් එකක් ගන්න බෑ. මේ සිද්ධිය විනාඩි 2යි තප්පර 57ක කාලයක් ඔයාට බලා ගන්න පුළුවන්. ඒ අවුරුද්දෙම ඇමරිකානු ගුවන් යානයක් ඉරාකයේ ටාගට් එකකට ගහන්න ලෑස්ති වෙද්දී එයාලගේ කැම් එකේ රෙකෝඩ් වෙලා තියෙනවා ඊට පහළින් වේගයෙන් ගමන් කරන යම්කිසි අද්භූත වස්තුවක්. ජපානයේත් මේ හා සමානම දෙයක් වෙනවා. වොලිබෝලයක් වගේ විශාල ආලෝකයකින් කුඩා ආලෝක 3ක් එළියට අවිල්ලා එකක් ඉහළට ගමන් කරනවා, අනිත් දෙක දෙපැත්තට ගමන් කරනවා. මේ හැම දෙයකම තියෙන්නේ එකම එක රටාවක් විතරයි. මොකක් හරි වස්තුවක් පේනවා, ඊට පස්සේ කරන්න බැරි දෙයක් කරලා අතුරුදහන් වෙනවා. මේ දේවල් වලට කිසිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඊට පස්සේ එන්නෙත් නැහැ. 2023 සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ එක්තරා ස්ථානයක දීප්තිමත් ආලෝකයකින් වටවිච්ච අඩි 130ත් 190ත් පමණ ප්‍රමාණයකින් යුක්ත වූ ලෝහමය වස්තුවක් දකිනවා. මේ වස්තුව දැකපු මිනිස්සු ඊට පස්සේ එයාලා දැකපු මේ අద్භූත වස්තුව ගැන FBI එකට දැනුවත් කරනවා, දැනුම් දීමක් කරනවා. ඒ අය දැකලා තිබුණේ මේ වගේ වස්තුවක්. මේක මනක් කල්පිතයක් නෙමෙයි, සත්‍ය ඡායාරූපයක් පදනම් කරගෙන නිර්මාණය කරපු තවත්
ඡායාරූපයක්. මහජනතාවට ඉදිරිපත් කරපු මේ UFO ෆයිල් වල තියෙන කම්පන සහගතම දේ තමයි 1972 දී සිදු කරපු ඇපලෝ 7 චන්ද්‍ර මෙහෙයුම. මේ අභ්‍යවකාශගාමීන් සඳේදී අරගත්ත ඡායාරූපයක් ආందోලනයකට තුඩු දෙනවා. ඔයා මේ දකින ආලෝක 3 එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර හැඩති ආලෝකය තමයි මේ ගගනගාමීන් සඳේදී දකින්නේ. මේ සිද්ධියෙන් අවුරුදු 54කට පස්සේ ඇමරිකානු රජය කියන්නේ ඒ යම්කිසි භෞතික වස්තුවක් කියලා. පෘථිවියේ විතරක් නෙමෙයි, ඒ කියන්නේ අභ්‍යවකාශයේත් මේ UFO සිද්ධීන් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි අපිට මේ සිද්ධියෙන් අනුමාන කරන්න පුළුවන් වෙන්නේ. වැඩසටහන පටන් ගද්දී ඔයාලට මතක ඇති මම රටාවක් ගැන කිව්වා. මේ රටාව සිද්ධ වෙන්නේ කොහොමද? ඇයි මෙහෙම වෙන්නේ? හොඳට බලන්න. මේ හැම තැනක්ම ඇමරිකානු හමුදාව සක්‍රීයව හිටපු තැන්. හරි, අපි මේ ගැටලුව දැන් ටික ටික ලෙහාගෙන යමු. 1947 ජූනි 24 වෙනිදා ඇමරිකානු පෞද්ගලික ගුවන් නියමුවෙක් වෙච්ච කෙනන් ආනෝල්ඩ් එයාගේ ගුවන් යානයෙන් වොෂින්ටන් නගරයට ඉහළ අහසේ පියාසර කරනවා. මේ විදිහට මෙයා ගුවන් චාරිකාවේ යෙදෙන අතර වාරයේදී රේනියර් කන්දට ඉහළින් හරි අද්භූත වස්තුන්, ලෝහමය වස්තුන් 9ක් දකිනවා. මේ වස්තුන් 9 වී හැඩයට පැයට සැතපුම් 1200ක පමණ වේගයෙන් ගමන් කරනවා කියලා මේ ගුවන් නියමුව අනුමාන කරනවා. ඒ කියන්නේ ඒ අවධියේ තිබුණු වේගවත්ම ගුවන් යානයේ වේගය වගේ දෙගුණයක වේගයක්. එක වෙලාවකදී මාධ්‍යවේදියෝ ආනෝල්ඩ්ගෙන් ඔබ දුටු මේ වස්තුව මොන වගේද කියලා අහනවා. ඒ වෙලාවේ තමයි එයා මෙන්න මේ වගේ පිළිතුරක් දෙන්නේ. So if you skip it across water, පීරිසියක් ජලයට වීසි කළ විට එය දුරට ගමන් කරන ආකාරයට තමයි ඒ වස්තුන් ගමන් කළේ කියලා. හොඳට අහගන්න. ආනෝල්ඩ් මෙතන විස්තර කරන්නේ මේ වස්තුවේ චලනය ගැන විතරයි. මෙයා මේ වස්තුවේ හැඩයක් ගැන කියන්නේ නැහැ. ඒ වුණත් පුවත්පත් වාර්තාකාරයෝ අදහස තේරුම් ගත්තේ වැරදියට. එයාලා පහවදා මුද්‍රණය ගියපු පුවත්පත්වල පියාඹන පීරිසි ගැන වාර්තා ඉදිරිපත් කරා. ආනෝල්ඩ් දැක්කේ පියාඹන පීරිසිමයි කියලා මේ කට්ටිය රිපෝට්ස් හැදුවා. Flying saucers. ඔය සිදුවීමෙන් පස්සේ තමයි මිනිස්සු UFO සහ ඒලියන්ස්ලා තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ. කතා විතරින් නතර වෙනවද? නැහැ. ඔය සිදුවීමෙන් ටික කාලයකට පස්සේ නිව් මෙක්සිකෝ වල රොස්වෙල් නගරයේ මැක් බ්‍රෙසල් කියන ගොවියට හරි අරුම පුදුම වස්තුවක් හම්බෙනවා. ටින් ෆොයිල් රබර් තීරු වගේම එයා කවදාවත් දැකලා නැති යකඩ වලින් අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරපු හරි අරුම පුදුම වස්තුවක් මෙයාගේ ගොවි පොළට කඩා වැටිලා තියෙනවා. මේක දැකලා මුල් දවස්වල මැක් කිසිම දෙයක් කරේ නැහැ. ඒ වුණාට ඔය කාලෙදී තමයි ආනෝල්ඩ්ගේ UFO පියාඹන පීරිසි කතන්දරේ එළියට එන්නේ. මැක් හිතුවේ තමන්ගේ ගොවි පොළට කඩා වැටුනේ පියාඹන පීරිසියක්මය කියලා. 1947 ජූලි මාසේ මැක් එයා සොයාගත්ත මේ අද්භූත වස්තුව රොස්වෙල් නගරයේ ෂෙරිෆ්ට බාර දෙනවා. ෂෙරිෆ් මේ ද්‍රව්‍ය ජූලි 8 වෙනිදා ගුවන් හමුදාවට බාර දෙනවා. ගුවන් හමුදාව ඊට පස්සේ මොකද කරන්නේ? අපි පියාඹන පීරිසියක කොටස් සොයාගත්තාය කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. මේ ප්‍රවෘත්තිය ලෝකෙ පුරාම වේගයෙන් පැතිරිලා යනවා. ඒ වුණාට උතන තව දෙයක් සිද්ධ වෙනවා. පියාඹන පීරිසියක් හොයාගත්තාය කියලා මාධ්‍ය නිවේදනයක් දාපු ගුවන් හමුදාවම ඊට පහුවෙනිදා පොඩි නිවුස් එකක් දානවා. අපි හොයාගත්තේ කාලගුණ බැලුම් එකක කොටස් කියලා. ඒ කෑල්ල කවුරුත් දැනගන්නේ නැහැ. මිනිස්සු දැනගන්නේ පියාඹන පීරිසියක කොටස් හොයාගත්තා කියන කතාව විතරයි. මේ හැම සිදුවීමකටම පස්සේ ලෝකේ පුරාම පියාඹන පීරිසි ගැන උන්මාදයක් පැතිරලා යනවා. 1947 අවුරුද්ද අවසාන වෙද්දී UFO සිද්ධීන් 300කට වැඩි ගණනක් ඇමරිකාව පුරා වාර්තා වෙනවා. මේ හැම දෙයක්ම අපි දැන් පැහැදිලි කරගමු. 1994 ඇමරිකානු ගුවන් හමුදාව රහසිගත මෙහෙයුමක් ගැන විස්තර ඉදිරිපත් කරනවා. ප්‍රොජෙක්ට් මෝගුල්. සීතල යුද්ධය තියෙන කාලේ සෝවියට් දේශීය න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳව ඔත්තු බලන්න ඇමරිකාව බැලූන් යොදාගත්තා කියලා මේ වාර්තා වලින් එළිදරව් වෙනවා. මේ බැලුන් වලින් එකක් රොස්වෙල් නගරයටත් කඩාගෙන වැටෙනවා. මැක් බ්‍රෙසල්ට හම්බෙච්ච අමුතුම ද්‍රව්‍ය, අමුතු මූල ද්‍රව්‍ය, යකඩ, සුන්බුන්, රබර් කෑලි, ඒ හැම දෙයක්ම ඔත්තු බලන බැලූනයක කොටස් කියලා පසු කාලීනව ඔප්පු වෙනවා. ඔය සිද්ධියෙන් පස්සේ ඇමරිකාව සෝවියට් දේශයේ ඔත්තු බලන්න බැලුන් යොදාගත්තා කියලා ලෝකෙ පුරා ජනප්‍රිය වුණා නම්, ප්‍රසිද්ධ වුණා නම් එතන තවත් ලෝක අර්බුදයක් ඇති වෙන්න ඉඩ තිබුණා. ඒ හින්දා තමයි ඇමරිකානු බලධාරීන් UFO කතාවක් ඉස්සරහට දාලා Tamanගේ ඔත්තු බැලීමේ බැලුනයේ කතාව වසාගත්තේ. ඒ අය පිටසක්වල ජීවීන් මිනිස්සුන්ගේ ඔලුවට දාලා එයාලගේ රහස් ඔක්කොම හංගගත්තා. මේ UFO මිත්‍යාව හින්දා ඇමරිකානු ගුවන් හමුදාව බොහොම දියුණු වගේම රහසිගත ගුවන් යාන රාශියක් අත්හදා බලන. මොකද එයාලට
ඒ වාසිය තියෙනවා. ඔයාට මතක ඇති මම වැඩසටහන ආරම්භයේදී කියපු පැටර්න් එක නැත්තම් රටාව. මේ රටාවේ සඳහන් වෙලා තියෙන හැම රටක්ම සීතල යුද්ධය කාලේ ඇමරිකානු හමුදාව සක්‍රීය වෙලා හිටපු තැන්. අපි මේ පහුගිය කාලෙට යන්කෝ මේ ආසන්න අවුරුදු කිහිපයේදී UFO වැඩිපුරම දර්ශනය වුණේ කොහෙද? ඉරාකයේ, සිරියාවේ ඒ විතරක් නෙමෙයි. හෝමෝස් සමුද්‍ර සංධියේ මේ ගෝලීය උණුසුම වැඩි වෙලා තියෙන තැන්වල නැත්තම් ඇමරිකානු හමුදාවේ ක්‍රියාකාරීත්වය බහුල තැන්වල තමයි හැමදාම මේ UFO දකින්න ලැබෙන්නේ. මෙහෙම හිතුන්නේ නැද්ද? පිටසක්වලේ ඔයයි ඇමරිකාවට මෙන්නේ. ඇමරිකාවටම ගහන්නේ. අයියාලගේ චිත්‍රපටවලත් පෙන්වන්නේ ඒකනේ. මේකට කරුණු දෙකක් බලපානවා. එකක් ඇමරිකානු හමුදාව සතුව තියෙන ලෝකයට පෙන්නපු නැති දියුණු ගුවන් යානා. ලෝකයේ තමන්ගේ තාක්ෂණය ගැන තමන්ගේ යුද රහස් ගැන දැනගනී කියලා තමයි ඇමරිකානුවෝ මේ UFO කතාවක් ඉස්සරහට දාලා එයාලගේ අත්හදා බැලීම් දිගටම කරගෙන යන්නේ. The Pentagon has released UFO files. 28 videos. 2024 අවුරුද්දේදී නිකුත් වෙච්ච පෙන්ටගන් වාර්තාවක තියෙනවා 1950 සහ 60 දශකවලදී ඇමරිකානුවන් අභ්‍යවකාශ තාක්ෂණය සහ ගුවන් යානා තාක්ෂණය යොදාගෙන අසල්වැසි රාජ්‍යන්වල ඔත්තු බැලීමේ කටයුතු වල නිරත වුණා කියලා. රොස්වෙල් වලදී කඩා වැටුනේ ඒ විදිහට නිර්මාණය කරපු ඔත්තු බැලීමේ බැලූනයක් කියලා එයාලගේ වාර්තාවල සඳහන් වෙනවා. දෙවනි පැහැදිලි කිරීම තමයි මේ එන අද්භූත ආලෝක නැත්තම් අද්භූත වස්තුන් සතුරු රටවල් වලින් තමන්ගේ ආසන්නතම රටවල් වල තියෙන යුද තාක්ෂණය සහ මේ ටෙක්නොලොජි එක පිළිබඳව සොයා බලන්න යොදන තාක්ෂණික මෙවලම් කියන එක. ජපානයේ ආසන්නයේදී දැකපු වොලිබෝලයක් වගේ গুপ্ত වස්තුව නැත්තම් මේ පියාඹන වස්තුව කිසියම් වූ රටක ඔත්තු බැලීමේ ද්‍රෝණ යානයක් කියලා අනුමාන කරනවා. මේ කතාව අනුමාන කිරීමකින් අපට නතර කරන්න බැහැ. ඔයාට මතක ඇති චීනය මේ වෙද්දී එයාලගේ බැලූන් සහ ඩ්‍රෝන තාක්ෂණය පුදුමාකාර විදිහට දියුණු කරලා තියෙන වර්ධනය කරලා තියෙන්නේ. 2023 අවුරුද්දේදී ඇමරිකාවට ඉහළ ආසියේදී චීන ඔත්තු බැලීමේ බැලූනයක් ඇමරිකානුවන් විසින් වෙඩි තියලා බිම හෙලනවා. අභ්‍යවකාශයේදී බස් ඕල්ඩ්‍රීන් දැකපු ඒ ආලෝකත් එහෙමයි. ඒවා සූර්යාංශු එහෙම නැත්නම් යම්කිසි පරමාණුක අංශු වෙන්න පුළුවන්. මොකද අභ්‍යවකාශයේ අංශු සහ විකිරණ ද්‍රව්‍ය රාශියක් තියෙනවා. තැඹිලි පාට විශාල ආලෝකයෙන් රතු පාට කුඩා ආලෝක එළියට එන එක මදර් ඩ්‍රෝන් ෂිප් එකකින් කුඩා ඩ්‍රෝන යානා එළියට එමක් වෙන්න පුළුවන්. මොකද ඔයාට මතක ඇති මෑතකදී චීනය මව්යානයක් නැත්තම් මේ ඩ්‍රෝන යානා 100 ගණනක් අරන් යන්න පුළුවන් මව්යානයක් සාර්ථකවත් හදා බැලුවා. ඒත් මෙතන උත්තර නැති ප්‍රශ්න කීපයක් තියෙනවා. Apollo 7 ගගනගාමීන් හඳේදී දුටු අපිරහස් 33 හඳේදී පේන මෙන්න මේ ආලෝකය පැයට සැතපුම් 80ක වේගයෙන් යන මේ අද්භූත වස්තුව අංශක 90ක U-turn එකක් ගැනීම. මේ දේවල් වලට ඍජු පැහැදිලි කිරීමක් නෑ. මොකද ඇමරිකානු රජය හැම ෆයිල් එකක්ම එළියට දාලා නැති නිසා. ඔයාට හිතෙන්න පුළුවන් පිටසක්වල ජීවීන් ඉන්නවා. ඒත් පිටසක්වල ජීවීන් නැහැ කියලා. මතක තියාගන්න. අසාමාන්‍ය ප්‍රකාශයක් කරනවා නම් අසාමාන්‍ය සාක්ෂිත් අවශ්‍ය වෙනවා. මේ වගේ අඩු පැහැදිලිතාවයක් තියෙන අදෝරක්ත කැමරා වලින් වීඩියෝ කරපු පොඩි ක්ලිප් වලට පිටසක්වල ජීවීන් ඉන්නවාමයි කියලා අපට ඒත්තු ගන්නවන්න බෑ. 2022 දී ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව All Domain Anomaly Resolution Office එහෙම නැත්නම් AARO කියලා කාර්යාලයක් ස්ථාපිත කරනවා. මෙයාලා 1945 ඉඳලා 2023 අවුරුද්ද වෙනකන් වාර්තා වුණු සෑම UFO කේස් එකක්ම රිසර්ච් කරනවා, හොයලා බලනවා, අධ්‍යයනය කරනවා. අවසානයේට මෙයාලා කිව්වේ මොකද්ද? මෙයාලගේ පළවෙනි වාර්තාවෙන්ම කියනවා ඇමරිකා එක්සත් ජනපදය සතුව කිසිම UFO සාක්ෂියක් නැහැ කියලා. ඒ වාර්තා වුණු හැම සිද්ධියක්ම ඔවුන්ගේම තාක්ෂණික එහෙම නැත්නම් ප්‍රතිලෝම ඉංජිනේරු ක්‍රියාකාරකම් කියලා. ඒ විදිහට මිනිසුන්ට දර්ශනය වෙච්ච අභිරහස් වස්තුන්, ඩ්‍රෝන එහෙම නැත්නම් ගුවන් යානා එහෙමත් නැත්නම් බැලූන්. ඇත්තටම මේ ෆයිල් එළියට ආවේයි Tamanගේ පරාජය වගේම අසාර්ථකත්වය හංගන්න. තවත් කියනවා නම් කුප්‍රකට එප්ස්ටීන් ලිපිගොනු වල තියෙන තොරතුරු මිනිස්සු දැනගන්න එක වළක්වන්න. මොකද විනිවිද භාවයක් නැති තැන අභිරහස ඉබේම වර්ධනය වෙනවා. කවුද මෙහෙම කළේ? කාටද එහෙම කරන්න ඕන? And they said they saw ඔව් ඔයා දැකපු කෙනා තමයි.